චාෝ මේ වීඩියෝ එකත් ඉතාලි අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමව්පියන්ට විශේෂයෙන්ම තෙර්සා මීඩියා එකේ ඉන්න දරුවන්ගේ දෙමව්පියන්ට මගේ වීඩියෝස් බලන අය දන්නවා මම ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ මගේ අත්දැකීම් සහ මම දන්න ඉතාලියේ තොරතුරු. ඉතින් මේ දවස්වල මට ඔයගොල්ලොත් එක්ක විශේෂයෙන්ම බෙදා ගන්න තියෙන්නේ ස්කෝලා මීඩියාවල සිට ස්කෝලා සුපිරියෝරේ යන්න දරුවෙක් පාසලක් තෝරගන්න අවශ්‍ය තොරතුරු. ඒකට හේතුව අපේ පුතත් ලබන අවුරුද්දේ ස්කෝලා සුපිරියෝරේ එකක් තෝරගන්න ඕන. ඉතින් මේ දවස්වල එයයි මායි එකතු වෙලා ඕපන් ඩේ එහෙම නැත්නම් ඕපන් නයිට් කියන ප්‍රෝග්‍රෑම් වලට සහභාගී වෙනවා. මේ වෙනකොට අපි ඕපන් නයිට් දෙකකට සහභාගී වෙලා තියෙනවා. එකක් විජාතික භාෂා උගන්වන පාසලක, අනිත් එක AFM එහෙම නැත්නම් REAM කියන පාඨමාලා දෙක කරන පාසලක. මේ පාඨමාලා දෙක අදාළ වෙන්නේ කොමර්ස් විෂයන් සඳහා. මේ වැඩසටහන් වලට මම සහභාගී වෙනකොට ඇත්තටම මට මවක් විදිහට කියාගන්න බැරි හැඟීම් දැනුණා. ඒකට හේතුව තමයි අපි ඇත්තටම හිතාගෙන ඉන්න දේවල් වලට වඩා මේ පාසල් වල දරුවන්ට විවිධ දේවල් උගන්වනවා. ඒ වගේම විවිධ දේවල් සඳහා ළමයින්ව යොමු කරනවා. මම පෞද්ගලිකව මේ වගේ තත්ත්වයක් දැන් ඉතාලි පාසල් වල තියෙනවා කියලා ඇත්තටම දැනගෙන හිටියේ නැහැ. මොකද මම ඉගෙන ඉවර වෙලා ගොඩාක් කල් ඇත්තටම ඒ කාලේ අදයි බලනකොට සම්පූර්ණයෙන්ම ඉතාලි අධ්‍යාපනය වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම අපේ ලොකුදුව පාසල තෝරගෙන තියෙන්නේ මීට අවුරුදු 5කට පෙර. ඒ අවුරුදු 5කට පෙර තෝරගත්තු පාසල් වලට වැඩිය ඒ පාසල්ම ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේකේ තේරුම මොකක්ද? ගොඩක් වෙලාවට විශේෂයෙන්ම භාෂාව බැරි දෙමව්පියෝ ඉතාලිය අධ්‍යාපනය සඳහා විස්තර පාසල් සඳහා විස්තර අහගන්නේ එක එක්කෙනාගෙන්. ඇත්තට මේ අවස්ථාවලදී අපිට හරි උපදෙස් ලැබෙනවද? එහෙම නැත්නම් හරි තොරතුරු ලැබෙනවද? මම පුංචි උදාහරණයක් කියන්නම්කෝ. මම දැනගෙන හිටියේ නැහැ ලිචෙෝ ලින්ගුයිස්ටිකෝ එකක. ඒ කියන්නේ විජාතික භාෂා උගන්වන පාසලක අපි දන්නවා ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නවා. මම දැනගෙන හිටියේ නැහැ මේ ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න පාසලේ අවසාන විභාගෙදී, ඒ කියන්නේ A level විභාගෙදී කැමති අයට ප්‍රංශේ A level ඩිප්ලෝමා එකත් ගන්න පුළුවන් බව. ඒ කිව්වේ ඉතාලි A level ලියන ගමන්ම ඒගොල්ලෝ වැඩිපුර කොටසක් ප්‍රංශ භාෂාවෙන් ලියනවා. මේකේ තේරුම ඒගොල්ලන්ට ප්‍රංශ ඩිප්ලෝමා එක, ඒ කියන්නේ A level ඩිප්ලෝමා එකත් ලැබෙනවා. මේ ඩිප්ලෝමා එකෙන් ඒ ළමයිට පුළුවන් ප්‍රංශයේ විශ්වවිද්‍යාලයකටත් ඇතුල් වෙන්න. ඒගොල්ලන්ට වෙන විශේෂ විභාග කරන්න අවශ්‍ය නැහැ. ප්‍රංශ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න. ඉතින් මේක ඇත්තටම මම දැනගත්තේ පෙරේදා. අපි අද හිතුවේ නැති වුණාට මේ වගේ දේවල් අපේ දරුවන්ට මේ පාඨමාලාවල් අවසන් කරනකොට ගොඩාක් වටිනා දේවල් වෙන්න පුළුවන්. මොකද එකක් තමයි අපේ දරුවෝ A level කරන්න තීරණය කරන්නේ අවුරුදු 13 දී 13 14. නමුත් අවුරුදු 5ක් යනකොට එයාලගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ඉතාලි අධ්‍යාපනය මගින් මේ දරුවන්ට හරි නිදහසේ ඔය අදහස් වෙනස් කරලා එයාලගේ යන මාර්ගය වෙනස් කරන්න අවස්ථාව තියෙනවා. ඒකට හේතුව තමයි ඔයාලගේ දරුවෝ මොන පාසල් කාණ්ඩයකට ගියත්, ඒ කිව්වේ ස්කෝලා ප්‍රොෆෙෂනාලේ, ටෙක්නිකෝ එහෙම නැත්නම් ලිචෙෝ, මේ පාසල් කාණ්ඩ තුනෙන් කෝකට ගියත් පාසල් අවසන් වුණාට පස්සේ ඒගොල්ලෝ කැමති කැම්පස් එකකට ඇතුල් වෙන්න පුළුවන්. මෙතනදී මම ඔයාලට උදාහරණයක් නම් අපි කියමුකෝ අපේ දරුවෝ A level වලට ඉගෙන ගන්නේ කොමර්ස්. නමුත් A level ඉවර වෙනකොට යාට හිතෙනවා මට මේ කොමර්ස් සම්බන්ධව දේවල් වලට වැඩියේ විද්‍යාව සම්බන්ධව දේවල් ඉගෙන ගන්න ආසයි. එයා හිතනවා තීරණය කරනවා යාට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා. එයාට A level වලට කොමර්ස් කෙරුවත්
ඩොක්ටර් කෙනෙක් වෙන්න විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන්. වෙනසකට තියෙන්නේ ආට පොඩ්ඩක් අර ලිචයෝ එකක ඉඳලා එන ළමයෙකුට වැඩියේ මහන්සි වෙන්න ඕන. මොකද එයා විද්‍යාව සම්බන්ධව විෂයන් කොමර්ස් කරපු එකේ කොමර්ස් පාසලේ කරලා නැති නිසා. නමුත් කොමර්ස් කෙරුවා කියලා එයාට කවදා හරි ඩොක්ටර් කෙනෙක් වෙන්න විශ්වවිද්‍යාලයට යන්න බෑ කියලා කොහොමත් නීතියක් මේ ඉතාලියේ දැනට නැහැ. මේක කියන්න හේතුවත් මොකද සමහර අය කියනවා සමහර පාසල් වලට ගියාම ළමයිට විශ්වවිද්‍යාලයට යන්න බෑ කියලා. ඒ වගේම තමයි දැනට විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න A level වල ලකුණු මට්ටම බලපාන්නෙත් නැහැ. නමුත් සමහර විශ්වවිද්‍යාලට ඇතුල් වීමට පෙර විභාග කරන්න තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ මේ දවස්වල අද දිනේ 2025 නොවැම්බර් 14 වෙනිදා පුළුවන් තරම් පාසල් වල ඕපන් ඩේ ඕපන් නයිට් වලට සහභාගී වෙන්න. මෙතනදී මම තව දෙයක් කියනවා. ඕගොල්ලන්ගේ දරුවෝ එහෙම නැත්නම් ඔයාලා දරුවන්ට උගන්වන්න බලාපොරොත්තු වෙන විෂය කරන පාසලට විතරක් යන්න එපා. පාසල් කීපයකට ගිහිල්ලා හුම්කන් දෙන්න. මේ පාසල් වල කරන පාඨමාලා වලින් ළමයින්ට තෝරගන්න පුළුවන් දේවල් මොනවාද? ඒ පාසල් වල කරන විෂයන් මොනවද කියලා. මොකද එහෙම වුණොත් පමණයි ඒගොල්ලෝ දැනගෙන හිටියොත් පමණයි ඒගොල්ලන් ගන්න තීරණය සෑහෙන දුරට සාර්ථක වෙන්නේ. මෙතන මං කිව්වේ සෑහෙන දුරට කියලා. මොකද සමහර විට පාසලට ගියාට පස්සේ පළවෙනි අවුරුද්දේ ඒගොල්ලන්ට තේරුම් යන්න ඉඩ තියෙනවා. මම මේ තෝරගත්තු විෂය මට ගැලපෙන්නේ නැහැ. එහෙම නැත්නම් මම ආස නැහැ කියලා. ඒ අවස්ථාවේදීත් බය වෙන්න ඕනේ නැහැ. ළමයිට විෂය මාරු කරන්නත් අවස්ථාව තියෙනවා. මේ සඳහා තිබිච්ච නීතිය මේ අවුරුද්දේ වෙනස් වෙලා කියන කතාවක් මේ ඕපන් නයිට් වල කිව්වා. ඒ කියන්නේ වෙන සැරවල පළවෙනි අවුරුදු දෙකේදී මාරු වෙන්න පුළුවන්. නමුත් දැන් පළවෙනි අවුරුද්දේ මාරු වෙන්න ඕන කියලා තමයි මේ අවස්ථාවල කතා. ඉතින් මේ සම්බන්ධව ඔයාටත් අදහස් මොනවා හරි තියෙනවා නම් ඔයත් ඕපන් ඩේ ඕපන් නයිට් වල සහභාගී වෙලා ඉන්න මවක් හෝ පියෙක් නම් කමෙන්ට් එකක් දාන්න. මොකද ඇත්තටම මං හිතනවා මේ මොහොතේ මේ පාසල් තෝරගන්න ඉන්න දෙමව්පියෝ ඉන්නේ ලොකුම පීඩනයක. මොකද භාෂාව බැරි හේතුව මත ඒගොල්ලන්ට හිතෙනවා ඇති කියලා හිතෙනවා අපි කොහොමද දරුවන්ට නිවැරදි විදිහට මේ පාසලක් තෝරගන්න උදව් වෙන්නේ කියලා. නමුත් මතක තියාගන්න පාසල තෝරගන්න ඕනේ දරුවෝ එයාලා විෂය තෝරගන්න ඕනෙත් එයාලගේ කැමැත්ත මත. එහෙම නැතුව දෙමව්පියන්ගේ කැමැත්ත මත නෙමෙයි. අපිට කරන්න තියෙන්නේ ගොල්ලන්ට මේ නිවැරදි මාර්ගය තෝරගන්න ක්‍රම පෙන්නලා දෙන්න. ඉතින් මේ ඕපන් ඩේ ඕපන් නයිට් කියන්නේ ඒ ක්‍රම වලින් වටිනාම ක්‍රමය. ඔයාලට මේ සම්බන්ධව තව විස්තර දැනගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. මේ දවස්වල ගොඩක් මැසේජ් එවන්න එපා. මොකද ගොඩාක් අය මැසේජ් එවන හින්දා මට ඒවා කියව ගන්නවත් වෙලාවක් නැහැ. චාෝ.